සුළු දෙයක් තියෙන අපි ඉස්සලාම ආටිකල් එක ගමු ටයිම්ලයින් එකට අපි ගමු ඉලොන් මස්ක් එක ඊට පස්සේ මේකට යටින් මේ යටින් දාගන්න පින්තූරේ මම මේකට ප්‍රීසෙට් හදලා තින්නේ ප්‍රීසෙට් හදන විදිය ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා ඔයා උඩ මෙතනින් ක්ලික් කරලා බලා ගන්න පුළුවන් ඒක ඔයාලට ඕන නම් මේකේ මම ප්‍රීසෙට් දැනටමත් හදලා තියෙන්නේ මොකද මම සෑහෙන පාවිච්චි කරන එකක් ආටිකල් BG blur ආටිකල් drop shadow මෙතන BG blur එකකින් තමයි පල්ලෑ blur එක වැටෙන්නේ ඊට පස්සේ මේ ආටිකල් drop shadow එකෙන් තමයි මේ large drop shadow එක වැටලා තිනවා ආටිකල් පාවිච්චි කරන අනිවාර්යයෙන් මෙහෙම large drop shadow එකක් දාගන්න මෙන්න මෙතන තියෙනවා මේ ටික බලාගෙන දාගන්න මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා නම් හරි opacity 73යි direction 135යි distance 21යි softness 52යි shadow color කළු වෙන්නේ ඊට පස්සේ අපි බලමු කොහොමද මේක highlight කරගන්නේ කියලා මේක කරන්න ගොඩක් විදිහ තියෙනවා මම කරන ලේසිම විදිය තමයි මම කියලා දෙන්න යන්නේ මට සෙට් වෙන එක ඔය ඉස්සරහ මෙතන තියෙන rectangle tool එක පාවිච්චි කරන්න ඕනේ මේක select කරලා ඔයා මේක උඩින් ඇඳ ගන්න ඕනේ ආටිකල් එකේ තීරු වෙන්න ඕන ඝනකමට මේ කොටුවක් ඇඳගෙන මෙතන shape එකක් එනවනේ shape එකේ මෙතන drop down එක select කරලා මෙතන දෙන්න ඔයාලා ආටිකල් එකේ highlight වෙන එකට එන්න ඕනේ color එක මේ වැඩිපුරම use වෙන්නේ කහ තමයි කහ පොඩ්ඩක් dark එකක් use වෙමු තැඹිලි පාට හුරු වෙන්න ඊට පස්සේ මේක blend වෙන්න එපා ඒකට අපි කරනවා මේක scroll කරලා මෙතන තියෙනවා blend mode කියලා blend mode එකේ normal එක multiply ඔබන්න ඕනේ ඔක තමයි අපි ඉස්සෙල්ලාම ආටිකල් එකේ තීරුව හදාගන්න ඊට පස්සේ මේ graphic එක duplicate කරගන්නවා duplicate කරගෙන මොකද දෙකක් එපා මේකට මෙතන පල්ලෙහා තියෙන එක මම ඇදලා position එක වැඩි කරලා වෙන්න පල්ලෙහාට කියනවා ඊට පස්සේ මේ දෙකම select කරලා අපි effects වල ගිහිල්ලා crop tool එක දාගන්න ඕනේ crop මේක හරිම සිමිලර් මම කලින් කියලා දීලා තියෙනවා කොහොමද typewriter නැත්තම් keyboard effect එක කරන්න කියලා ඒ විදිහට තමයි මේකත් වැඩ කරන්නේ අපි මේ පළවෙනි එක පාවිච්චි මේක දැන් select කරලා තියෙන්නේ මේ උඩ තියෙන මේ rectangle එක මේ crop එක select කරලා මේක වා ඉන්න ඕනේ program window එකේ ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම ඒ crop එකේ තියෙන ප්‍රමාණය අපිට දාගන්න ඒක ඉස්සෙල්ලාම මෙතනට ගෙනල්ලා right එකේ දෙනවා keyframe එකක් ඊට පස්සේ space ඔබනවා ඊට පස්සේ crop එක select කරලා ආයි ඊට පස්සේ මෙන්න මෙහෙම අදිනවා ඊට පස්සේ play කරාම ඔයාලා බලා ගන්න පුළුවන් ඒ time frame දෙක දුන්න තැන් දෙකේ තමයි මේ scene එක වෙන්නේ. ඔයාලට ඕන විදිහට මේක කරලා බලන්න. ඇත්තටම මම නම් suggest කරන්නේ ඔයාලට ඕන විදිහට මේක කරලා බලලා ඉගෙන ගන්න කියලා තමයි. මම නිකන් base එක කියලා දෙනවා. තේරෙන විදිහට තව වැඩ කෑලි දාන්න ඕන. ඔයා බය නැතුව ඒක කරලා බලන්න. මුකුත් ප්‍රශ්නයක් වෙන්න නිසා ඔයාලා ඉගෙන ගන්න පුළුවන් ලේසි විදිහ ඒක තමයි. අපි ඉස්සලාම right එක time frame එකක් දෙනවා. මේක අපි crop එක ආයෙ select කරාම තමයි මෙන්න මේ panel එක වගේ එන්නේ. right එකේ keyframe එකක් දෙනවා මෙන්න මෙතන තියෙද්දි ඊට පස්සේ ආයෙ ඉස්සරහට ගිහිල්ලා keyframe එකක් දෙනවා මේක ඇදලා මේක select කරලා. එතකොට වෙන්නේ keyframe එක මෙන්න මෙතනින් බිඳුව විදි පට අරන් මෙන්න මෙහෙම වැඩි වෙනවා. ඕක තමයි පල්ලයකටත් කරගන්න ඕනේ. අපි කරන්නේ දැන් මේකේ උඩ එක මෙහෙම මේ highlight වෙලා ආවට පස්සේනේ අනිත් එක පටන් ගන්නෙ. අපි shift බාරෙන් තමයි වැඩ ගන්නෙ. මොකද එතකොට මේක ඇලෙනවා ඇවිල්ලා shift බාරෙන් මෙතනට ඇවිල්ලා දෙවෙනි එක select කරනවා. ඒකෙත් මේ වගේ crop එක select කරලා මේක අපි ගන්නවා පටන් ගන්න තැනට. ඊට පස්සේ right එක දෙනවා frame එක. ඊට පස්සේ space ඔබලා යන්න දීලා ආයි මේ හරියද නම් ඒ highlight එක ඉවර වෙන්න ඕනේ. crop එක ඔබලා මෙන්න මෙහෙම ඇද ගන්නවා මෙතනට. ඊට පස්සේ අපි play කරාම shift ඔබෙන් තමයි ඉන්නේ. මෙන්න මෙහෙම වෙනවා. ඊට පස්සේ අපි මුලින් ඉඳන් බැලුවොත් ඔතන highlight වෙන්නේ. මේකේ හොඳම කැලල තියෙන්නේ මේක අපි select කරලා මේක ease out කරන්න ඕනේ. අතුලට එන එක ease in කරන්න ඕනේ. මේ time frames ගැන මම පස්සේ වෙනම දිග වීඩියෝ එකක් කරනම් දැනට මේක කරගන්න පටන් ගන්න එකට ease out දෙන්න අන්තිම එකට ease in දෙන්න. එතකොට බලන්න පුළුවන් මේක අර නිකන් පොඩි ඇදිලා යන ගතියක් එන්නේ. අන්න ඒ ease in ease out දීලා තමයි ඔයාලා බලන්න පුළුවන් මේ time frame එක යන විදිය. මෙන්න මෙහෙම කෙලින් තිබ්බ එක ස්මූත් දලා තමයි තියෙන graphic වගේ. ඔහොම තමයි ඕනම ආටිකල් එක වචන නැත්තම් වාක්‍ය highlight කරගන්න. මම මොකක්ද ඉක්මනින් ඉගෙන ගත්තා නම් අපේ subscribe දාලා support එකක් දෙන්න. ජය වේවා.